වැස්සනේ. වැස්සනේ. මාර ලස්සනයි. සීතලයිත් එක්ක. අපි කලින් ආගේ මෙතන තමයි මචං. ඒ විදියම තමයි. ආ ලස්සන. පූල් එක ඉස්සරහට ගියම පස්සේ ආ ලස්සන. අපිට නම් බෝරෝ කියලා පණින්න. මේ අපි උදේට බහිමු අරක. හෙට බයි. ලස්සත් දෙක දාලා ලස්සනයි. අපිට තියෙනවා කිව්වා වෙල්කම් ඩ්‍රින්ක් එක අපිට අයිස් ටී එකක් තියෙනවා. අයිස් ටී එක. සීතලයිද හිටි ඒක නෙමෙයි ලස්සනට හදලා තේ කොලයක් දාලා. ඒගොල්ලෝ එකේම දාලා හදලා තියෙන්නේ. ආයෙත්. ලස්සනනේ. ආයෙත් රස නැති වෙයි කියලා නේ. ඔව් අයිස් ක්‍රීම් වැඩි කැමති කන්න මේ බොන්න මේක හැදේ රස. ඉස්සරහට හොඳයිනේ. මෙතන මාර ලස්සනයිනේ. ලස්සනයි. පොඩක වෙනස් වෙලා නැහැනේ කලින්. අර හකරල්ල සයිස් එක. දැක්කද? ඔව්. ලොකුයි. ගිය පාර අපේ කට්ටිය ඇවිල්ලා මතකද කොච්චි ගැඩුවා සමුදු. තව පූල් එකට පැන පැන ආපු හැටි මතකද? ආපු හැටි. පේර ගස් ටික නම් තාම තියෙනවා. කොච්චි ගස් ටික නම් නැහැ හැබැයි. මේ වැස්සත් එක්ක තව වැස්ස ලස්සනයි. කියන්නේ අපිට හැබැයි ඩ්‍රෝන් එක යවන්න වෙන්නේ. ඒක තමයි අපරාධේ. දෙකන්ද. රටේ අර සම්පාදනයේ තියෙන ගැන් ටික මරුවිති මෙන්න මේ මොන හරි මේ ගේනවා නම් කිව්වද? මම දෙකෙන් කියන්නේ මේක නම් මරුවා. අපි බාබකිව් එක දාගමු වෙලාසන. ඔව් නැත්නම් අපිට ගින එකට දැන් දාමු. පොත් නේනකොට මේ කරක්කෝ අපි ගිය පාර ඇවිල්ලා ඇස්සේ නෑ මේ. ගිය පාර වැහිලා. ගිය පාර ඇස්සේ නෑ මේ කරු වලට තිබ්බනේ. යාට මෙහවසට වහිනවා. අපි මේ වහිනකම් යන්නේ. ඕකනේ දැන්. මේ උඩට යන්න බලන්න. යන්න. යමුනේ. යා බොන්න නැද්ද උළු? බීලි වල? බබාටත් එකක් දෙන්න එකයි ඉතුරු වෙලා තියෙන්නේ. එන යන් උඩට. බබා බොන ටී. යන් ඉති. අර ඒ දවස්වල තිබ්බ විදිහම තමයි මේ ටික වෙනසක් වෙලා නැහැ නේ. බලන්නකෝ ඇතුළ කොහොම ලස්සන කියලා. පට්ට විවිධයක් තියෙනවා. වාටට තියෙනවා. දෙට ඉඩ තියෙනවානේ. අර කලින් පාර තිබ්බා වගේම තමයි. ඔව් ඒක තමයි. අර මේ බෙඩ් එකක් එහෙම දාලා ඉස්සරහ මෙතන තිබ්බේ. මේ බෙඩ් එක නම් මාරුවේ. අපි දෙගොල්ලන්ට කාමර දෙකක් තියෙනවා. අපි මේ පැත්තේ ඉන්නේ උඹලා එහා පැත්තේ ඉඳලා. ඔය කෙරවලේ. ඔව්. ඒක තමයි ඕගොල්ලන් සෙට් වෙන්නේ. දැන් තුනක් තියෙනවා. කැමති එකක් ගන්න. හැබැයි මේ නැගිටගලන් දෙන්නේ උද්‍යෝග එක. මේ පොතේ ඔපලා කරා. උතන ඉන්නවද? මම මෙතන. මේ ලස්සනයි. ලස්සනයි. මේ දැස්සට බලන්නකො නිකන් මීදුම් වගේනේ. අපිට ඕන මේ ටී එකක් හදාගන්න පුළුවන් මේ බඩු ටික තියෙනවා. ඔව්. රැට ඔන්නොත් ඇවිල්ලා උඩ ඉඳලාම හදාගන්න පුළුවන්. අයන් එකකුත් තියෙනවා. ටීවී එකක් තියෙනවා. හොට්ටෝට තියෙනවා ඔක්කොම ටික තියෙනවා. මොකෝ අරය කැප් එකක් දාලා. එයාට මෙතෙන්ට එන්න කිය. එන්න පිරුමක්. පිටුවක් ගන්නවද? එන්න. කොහොමද? දැන් හොඳයිද? එයා නම් කැමති යා වෙලේ ඉඳන් පැනගෙන ඉන්නේ. යා. බලන්න. හොඳද? නැතිද? ඔව්. ගන්න. ඔය ගන්න නම් සෙට් වගේ. යන සෙට්ද දාලා යන්න කියන හරි. මෙතනින් වනින්න පුළුවන්ද කියලා බලන්න පූල් එකට. පූල් එකට බයින්න ඕනේ ඈ? පූල් එකට බයින්න ඕනේ. දාන්න කම් ඒකට දාන්න.
මේක. ඔව් අතරේ. මොකෝ කරන් දැම්ම බාබකියු එකක් දාගන්නවද? දාමුද? දාන්න කියමු නේද? අපි ඒක ලෑස්ති කරගමු. නැත්නම් අපිට ඩිනර් එක කන්න මේ බඩේ ඉඩ නැති වෙයි. මේ කුඩු පොඩි උඩ ඉන්නවද අපි පල්ලේ ඉන්නවද? ඒ මට පහලට ගියොත් බොන්න මේ බොන්නවත් වෙන්නේ නැහැ අතර ඇයි? දොයි දොයි දොයි. ඒතර බාබකියු දාන්නේ පල්ලෙහානේ. අපි දොයි කතා කරන්න එපා අපිට. දොයි දොයි දොයි. බබා අපි දොයි. මෙයාව දාලා උඩ වහලා දියමු. බබා දොයි. කාමරේට දාලා. අනේ දැක්කේ නැත්තම් ඕනේ එකක් අනේ අර එක ඇතුළේ එහෙනම් මං කියන්න. කවුරුත් මෙයාට කතා කරන්න එපා. එයා දොයි ඈ. අපේ අපේ රෑකෑම ගාව අපි කන්න කියලා තමයි ලෑස්ති වුණේ. අපිට ඔප්ෂන්ස් කීපයක්ම දුන්නානේ. ඔප්ෂන් කීපයක් පුළුවන්. ඒ කියන්නේ අපිට ඕන කෑමයක් ඕඩර් කරගන්න පුළුවන්. අපිට දුන්නා නූඩල්ස් ඊට පස්සේ රයිස් දුන්නා. එහෙම නැත්නම් රයිස් ඇන් කරි ගන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන්ස් තමයි තිබ්බේ. අපි දවල්ට කෑවේ නැති නිසා අපි රයිස් එකක් දාගත්තා. අපිට උදේටත් ඒ වගේ තමයි. උදේටත් පොල් රොටි ඔප්ෂන්ස් කීපයක් දුන්නා නේද? ඉදියාප්ප තියෙනවා. අපිට ඕනයක් රයිස් ඇන් කරි රයිස් ඇන් කරි අපිට ගලපලා ඕනයක් හදාගන්න පුළුවන්. මේකේ රයිස් එකට අමතරව අපිට චොප්සි හම්බුණා. ඒකට ඒකත් අපිට ඕන විතරක් ගන්න පුළුවන්. නැත්නම් ගන්න නැති වෙන්න පුළුවන්. ඒකට චිකන් ඩෙවල් එකක් ගන්න පුළුවන්. අපි මික්ස් රයිස් එකක් ඉල්ලුවේ. චිකන් මික්ස් එකක්. ඔව් අපි බාබකියු දාගත්ත නිසා අපි හිතුවා මේක අපිට සෙට් වෙයි කියලා. ඔව්. අපි කාලා බලමු නේ. කමු එහෙනම්. මන්න වරදක් නැහැ කියන්න. ගොඩක්ම සරත් නැහැ. ෂේප්. ඔව්. කාලා බලමු කොහොමද කියලා. මන්න හොඳයි කියන්නේ. තත් එක තියනවා. ඔව්. කාටත් තමයි. කෑම හොඳයි. චොප්සි එකත් හොඳයි නේ වරදක් නැහැ. කෑම චිලි පේස්ට් නම් කෑවේ නෑ. අනිවාර්යෙන් කියන්න ඕනේ මෙතන කෑම හදන්නේ මෙතනම තමයි. කොහෙවත් කෑම ගේන්නේ ඒතර අපිට උණුවෙන්ම දෙනවනේ කෑම. මෙතනම චෙෆ් කෙනෙක් ඉන්නවා. අපිට ඕන කෑම මෙහෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කෑම පිටින් මේ බඩු ටික ගෙනල්ලා ඉවරලා මෙයාලට කියලා හදා ගන්නත් පුළුවන්. හැබැයි මේක ලේසි නේ. අපි ෆුල් බෝල් පැකේජ් එක ගත්තට ලේසි ටික. හරි. අපි එහෙනම් කාලෙමුනේ. කාලා අය උදේට තමයි අපි හම්බෙන්නේ නේ. ඕක දැන් නම් සීතලයි. පූල් එකට බහිනොත් හිතන්නවත් බෑ. උදේට පූල් එකට. උදේට හම්බෙමු.
අපේ උදේ කෑමාවා අපි දැන් කන්න කියලා හදන්නේ අපිට කිරිබත් තියෙනවා පොල් රොටි තියෙනවා චිකන් කරි එකක් තියෙනවා ලුණු මිරිස් තියෙනවා. මිරිස් තියෙනවා පපාය ජූස් එකක් තියෙනවා කෙසෙලුත් තියෙනවා. අපේ පොඩි එක්කෙනා පටන් ගත්තා ප්‍රෝගණි කාලා බලමු. කාලා බලමු දාග මම දාගත්තා ටිකුත් දාගමු කිරිබත් කාලේ. ඔය ආස එකක් කිරිබත් කාලා රොටි කමු. කිරිබත් කාලා රොටි කනවද ඔක්කොම උදේ පාන්දර ඇන්ඩිට දේවල් මැදි. කමරෙන් ගන්නකෝ. ගන්න. මම තියෙන්නේ චිකන් හාමදී මට පපාය ජූස් එකෙන් තමයි සෙයිත් හදාගන්නේ. පොඩි ඔය පැත්තේ දාගෙන ඕම කටේට මේන් දිශාන් මාන රොටි කෑල්ලක් කාලා බලමු කොහොමද කියලා මේගොල්ලෝ කෑම උදේම හදලා තිබ්බා අපි කියනකන් තමයි ඉඳලා තියෙන්නේ ඔව්නේ. අපි පොඩ්ඩක් පරක්කු වුණා. රසද? හොඳයි හොඳයිද? සසයි කියන්නේ යන්න රස වෙරිලා තියෙන්නේ. ආයි එවිලා. කෑම නම් ගොඩක් තියෙනවා නේද අපිට වැඩි වෙයි ඊත් කෑම ඉතුරු වුණා. මේකත් වැඩි වෙයි. ඔයා වඩාගෙන මරන් යන්න කොහෙද හරි ඔයා යන්න බෑ වඩාගෙන ඉන්න ප්‍රශ්නේ ඒක ඕකට දැම්මොත් දැම්මම අඩනවා යාළුවා හදානි මෙච්චර සීතල නෑ මේ අක්කා ඉන්න ෆොටෝ එකක් ගන්න ෆොටෝ එන්න
මේ විදිහට තමයි අපේ ට්‍රිප් එක ඉවර වෙන්නේ. හරිම ලස්සන තැනක්. අපි මේ මෙතෙන්ට ආපු දෙවෙනි වතාව අපේ පරණ මතකයි අලුත් වුණා. කලින් පාර වගේම තමයි නේද අපි හොඳට එන්ජොයි කරා. කලිනුත් අපි සෙට් එකක් එක්කම ආවේ ඇවිල්ලා සින්දු කියලා කෑ ගහලා පූල් එකටත් පැනලා. ඔව් මෙතන ලස්සන ගොඩම පූල් එකයි මේ ඉස්සරහා තියෙන view එකයි. ඒකත් එක්ක අල්ලලා හදලා තියෙන පූල් එක තැන මාර ලස්සන ඒ හින්දා තමයි. ඒ කියන්නේ විලායක දැන් උඩ ඉඳන් බැලුවත් ලස්සන view එකක් තියෙනවා. පූල් එකේ ඉඳන් බැලුවත් ලස්සන view එකක් තියෙනවා. කුරුල්ලෝ එනවා පූල් එක කරින් ගොල්ලෝ අතර වීලා යනවා. හරිම සෑහෙන කුරුල්ලෝ එහෙම ඉන්නවා. හරිම ලස්සන පරිසරයක්. ඔයාලත් ඉතින් එන්න. ආවට පාඩුවක් නම් වෙන්නේ නැහැ නේද? හරිම ලස්සන තැනක්. මෙහෙම අර මේ තැන බජට් එකට යන්න පුළුවන් තැනන්නේ ෆුල් බෝඩ් එක බැලුවා. තැන හොඳයි. ඒ කියන්නේ කටියක් එක්කෙනා නම් ගොඩක්ම ගාන අඩුයි. එහෙම නැත්නම් කපල්ස් එන්නත් පුළුවන්. ඒ කියන්නේ ලොකු විලා එකක් වුණාට කපල්ස් වලටත් ඒගොල්ලෝ දෙනවා. එහෙම එන්නත් පුළුවන්. ඔයගොල්ලෝ විශේෂයෙන් කියනෝනේ අපි ආව පාර නේද? පාරත් අපි කලින් පාරෙත් දින අපිට පාරේ වෑන් එකකට වගේ නම් එන්න ගොඩක් අමාරුයි. ඒතකොට අර නිකන් ඔෆ් රෝඩ් වගේ තිබ්බේ පාර එහෙම හදලා තිබ්බේ නැහැ. අපි ඒතර මෙයාලගේ වාහනේ මේගොල්ලන්ගේ බොලරෝ එකක් තිබ්බා. අපි ඒක තමයි ආවේ ජීප් එක. මේ පාර නම් එහෙම උන්නේ නැහැ. මේ පාර ගොඩ හදලා තියෙන උඩටම මම නම් කියන්නේ වෑන් එකකින් වගේ එන්න පුළුවන්. අපි ආවේ ජීප් එකකින් වුණාට වෑන් එකකින් වගේ උඩටම එන්න පුළුවන්. ඕනේ ෂේප් එකේ ඉන්න. පාර තාර දාලා තියෙන්නේ. පාර ගොඩක් හදලා තියෙන කලින් පාර වගේ නෙමෙයි. මේ මෙතෙන්ට උඩ නගින තැන විතරයි පොඩ්ඩක් අර ගල් වලින් හදලා තියෙන්නේ. ඒත් ඒක ප්‍රශ්නයක් එන්නේ උස වාහනයකට උස වෑන් එකකට වගේ එන්න පුළුවන් උඩටම. කිසිම ප්‍රශ්නයක් නැතුව. අනික එක මැප් එකේ පෙන්නන පාරේ එද්දි පොඩ්ඩක් ඒක සැලකිලිමත් වෙන ඒ පාර පොඩක් එන අමාරු පාරක්. මේගොල්ලෝගෙන් කලින් ඔයගොල්ලෝ කතා කරලා පාරවල් එහෙම අහගෙන ඉන්න. එතකොට දැන් පාරවල් දෙකක් පෙන්නනවා නේද? ඒ හින්දා මේ එක පාරක් එන ලේසිද අපි ආව පාර එච්චරම අමාරු ඒක ලේසි. අපි ආපු පැත්තත් එක්ක ඒ පාරෙන් ටිකක් ලේසි. මේ ලේසි කියන්නේ ඒ පාර තමයි කොටම පාර ඉක්මනට එන්න පුළුවන් පාර වෙන්නන්නේ. ඒත් අපි ඒ පාරෙන් ඉඳලා ටිකක් දුර පාරෙන් ආවේ. ඒකින්ද තමයි මේ ලේසි පාරෙන් එන්න පුළුවන්. එතකොට කිලෝමීටර් 3ක් විතර තව ටික ඉස්සරහට ඇවිල්ලා එතනින් එන්න තියෙන පාර. ඒ පාර එන එක තමයි ලේසිම විදිය. නැත්නම් අනිත් පැත්තෙන් එනවා නම් කොහොමද ජීප් එකකින් උස වාහනයකින්ම තමයි එන්න ඕනේ. අර පාර හදලා තියෙන ඉඳ උඩටම එන්න පුළුවන්. මොකක් හරි ෆැක්ටරියක් තියෙනවා කිව්වත් ඒකවල ෆැක්ටරියක් අන්න එතනින් හැල්ලා තමයි එන්න ඕනේ කිව්වේ. එහෙම නැත්නම් මෙයාලගේ වාහනයක් arrange කරගන්නත් පුළුවන් නේද? ඔව්. තව මෙතන වැඩ කරන දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් හොඳයි. මාර හොඳයි ඒගොල්ලෝ සර්විස් එක. ඒගොල්ලෝ කෑමත් ගොඩක් රසට අපිට හදලා දෙනවා. කෑම ටිකත් ඇත්තටම රසයි. කෑම වල වරදක් කියන්නේ දෙන්නේ. තැනත් උපරිම පිරිසුදුව තියෙනවා. සර්විස් එකත් හොඳයි. ඒ දෙන්නත් හොඳයි. අපිට ඕන කරන දේවල් හදලා දෙනවා. අපිට බාබකියු වගේ හදා ගන්නවා. අපි ගෙදරින් බඩු ටික අරන් ආවේ. ඒක ඒතකොට ඒගොල්ලන්ට දුන්නා මේක හදලා දෙනවා. ඔව් මෙතෙන්ට ඇවිල්ලා යන්නේක චුට්ටක් අමාරුයි අර එන පාර මේ ඒකත් එච්චරම මේ හොඳ නිසා අපිට මොන හරි ගෙන්න ගන්න ඕනේ. ඒගොල්ලන්ට කිව්වම ගෙන්න ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ බඩු ගේන වෙලාවට එකපාර ගෙන්න ගන්න පුළුවන්. ඒ චාකොල් වගේ දේවල් අරන් එන්න පුළුවන් නම් හොඳයි. වඩාත් හොඳයි ඒ ටික අරගෙන එන එක. ඒක තමයි විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. හරි එහෙනම් අපි යන්නේ අපි චෙක් අවුට් එක 12ට තියෙන්නේ. අපි දැන් යන්න ඕනේ. ඉතින් හැමදාම කියනවා වගේ ඔයාලා අපේ වීඩියෝස් බලනවා නම් ඒව එන්ජොයි කරනවා නම් ලයික් කරන්න, ඔයාලගේ යාළුවොත් එක්කත් ෂෙයා කරගන්න. කමෙන්ට් කරන්න අනිවාර්යෙන්ම. හොඳ නරක දෙකම. අඩුපාඩු මොන හරි තියෙනවා නම් කියන්න අපිටත් ඒක හදාගන්න ලේසි. අපි දන්නවා ඒතකොට වීඩියෝ බලන අය කොහොමද අපි දකින්නේ කියලා අඩුපාඩු. ඒක අනිවාර්යෙන් කරන්න කමෙන්ට් එකක් දාන්න. ඔයාලා යන්න ආස තැන් තියෙනවා නම් ඒවත් දාන්න. මතක ඇතුව අපේ channel එක subscribe කරන්න. Facebook එකයි TikTok එකයි තියෙනවා. අපි ඒවත් follow කරලා තියාගන්න. මේ නමෙන්මයි තියෙන්නේ. ඒ දෙක follow කරලා තියාගන්න. එහෙනම් අපි අදට ගිහින් එන්න. එතක හැමෝටම ජය.